එන්න දෙන්න. ආයි බැස්සා වගේ. නෑ මෙතන ඉන්න මේ. ගන්න බැරිද එතන? වෙන එන්න තරක් නෑනේ. ඒ වුණාට මේ ඔයාලගේ කියන්නේ අර net එකේ තිබුණාට Facebook එකේවත් කොහෙවත් නැහැ contact එකක් හොයාගන්න. නම්බරේ? ඔව් මම ඉතින් මේ දෙක විතරක් නෙමෙයි. මේ සිදුරු ටික සේර වටේ එහා පැත්තේ තියෙන අර ඒ ටික එව්වත් මේ తాවකාලිකව හරි වහන්න. ඈ කොහෙන්ද යන්නේ? ඈ දැන් ගියාද? එනවා. දැන් ගන්න මෙන්න කොහටද ගියේ? බෝතලේ මෙතන තියෙනවා. පාරකට අරන් ගියා නේද? බෝතලේ අරන් ගියා. ඉස්සරහින් ඉඳ දෙන්න. Size ini harus නෑ යන්නේ නෑ කීක මම සෑහෙන විස්තර ඇහුවෙත් නේ ඒ කිව්ව ටයිම් එකට රින්ග ගත්තා නම් යන්නේ නැහැ. මෙයාට එහෙම යන්න උවමනාවක් ඇත්තෙම නැති තරයි කියන්නේ. එයා මේ සෑහෙන කාලයක් ඇතුළේ ඉඳලා තියෙනවා. එහෙමද? ඒ කියන්නේ බිම එහෙම හොඳට මැදිලා තියෙනවා 3-4 පාර එක තැන එහෙම ගියපු පාරවල්. නෑ එක දවසක් ගියාට මේ පාරේ හිටින්නේ නැහැ. සෑහෙන කාලයක් එයා නෑ බාහිර බාලගත්තට පස්සේ ආතන්නේ. දිනක් හරදර කන්නේ නැද්ද මිස් මේ දැන් රැට ඇවිදින්න එහෙම නෑනේ. රැට ගානේ නිදා ගන්න අපි වගේ තමයි රැට තියෙනවා. දවල් කාලේ තමයි ගොදුරු හොයන්නේ. දැන් මේගොල්ලන්ට හැමදාම ගොදුරු ඕන නැහැනේ. එතකොට මේ ගොදුරක් ගත්තත් ඒක දිරවනකම් ආයෙ කොහෙද හරි හැංගිලා නිදා ගන්න එක තමයි කරන්නේ. ආයෙ මොකද නැද්ද නේද? වෙන නැතුව නෑ මෙයා විතරයි. අස් කරලා දාන්න කිව්වා දැන්. ඉතාලි ඒ කියන්නේ ඇතුලේ ප්‍රශ්නේ මේ ඒක මොකක් හරි සුළුමක් කරගන්න ඕන දැන්. පිටින් ගල් ඉර කරලා ඒක වහ ගන්න වෙන්නේ නැත්තම් දොරක්වත් නැහැනේ කුකුස් කරන්නේ. ඔයාලටත් මට උවරම් දෙනවා. ඒ ගඩොල් මීයෝ හාරලා තියෙන්නේ. ඒක තමයි. ඒක මේ ගෙදර අයිති අයට චුට්ටක් දැනුම් දෙන්න. කියන්නේ ඒක අනාරක්ෂිතයි කියන එක අත්ව ගන්න.